එහෙනම් තවලන්ත යන්න පූඩලුවේ මාර්ගය අපි උදේ 7ට ආවේ මෙතනට. තනිකර වැහිලා තිබ්බේ අපි ක්ලියර් කරා. මොකද පන්සලේ නම? නියංගම් දොර පන්සල ළඟ තිබ්බේ බුද්ධ ප්‍රතිමාව අපි සුද්ධ කරලා වඩන් ගත්ත බිම තියලා. මේ අයියලා අපිට සපෝට් එකක් දුන්නා දවල් කෑම. අපි වැඩ කරනවා දැකලා කෑම පව ආරක් දුන්නා. එහෙනම් අපි ගියා ඈ. හරි උසරයි. හරි. ජයවා. හරි. ජයවා. පාර ක්ලියර් කරගත්තා අපි. අපිට මාර සතුටුයි. අපේ 8 මෑන් එක අල්ලේ පුබ්බා උමේෂ් යාළුවන්ට බොහොම ස්තුතියි බොහොම පිං ඈ. එලයි එලගිරි. මම ලංකාවේ නේ පානදුරේ කියලා දැන් නැහැ එලගිරි. එන්න අවුරුද්දට එක ෆොටෝ ගන්න. ඉරාන් අපේ කවින් අපේ සුරංග බසා කසුන් බොස්. එහෙනම් මම අසංක අපේ 8 මෑන් එක ගේම් ක්ලියර්. පාර ක්ලියර්. කියන්න සුරංග අදහසක් කියන්න. සතුරුයි නේ. මාර සතුරුයි යා. පට්ටගේමක් උදේ 7 ඉඳලා දැන් ඩෝසරේ ටයර් එකකුත් කැඩුවා. ඩෝසරේ ගියා. දැන් මොකද ඩෝසරේ එන්න ඩෝසරේ ගන්න පාර හදලා දීපු නිසා දැන් මෙතනින් එහාට ඩෝසරේ වැඩ කටයුතු තියෙනවා. එළගිරි නම් ජයවා. ශ්‍රී ලංකාව දිනුනට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම එක්කලා වැඩ කරමු. ජය වේවා. මේ තියෙන්නේ නියන්දොර රජමහා විහාරය.